මේකේ තියෙන බෙනිෆිට් එක තමයි මේක පැලුවාම මේක ස්වභාවිකව අපිට තියෙන ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි එක ජෙනරේට්. මේකේ තියෙන බෙනිෆිට් එක තමයි ඇරෙන්න වෙන මේකේ කතාවක් නෑ. මේක දැන් මම සංවර්ධන දේවතරයි ඇදෙන්න බය වාසනාව මේක අමූලික බොරු රවට්ට ජාවාර. මේක දැන් මම හොරා එකකින් දැස් වෙන හොරා එක අපේ ඇල්ෆා ලෙවල් අපේ තියෙන මොලේ තියෙන ලෙවල්ස් එක වෙනස් වෙනවා. දැන් අපි ඇල්ෆා බීටා තීටා ඩෙල්ටා කියලා ලෙවල්ස් තියෙනවා. ඒක අපි ඇල්ෆා ලෙවල් එකේ ඉන්නකොට හොරා එක හොඳ වයිබ් එකක් තියෙනවා. ඒ හැමතිස්සෙම මේක වෙනස් වෙනවා. ස්ටෝන් එකකදී වත් මේකෙදී මේ අපේ ෆ්‍රීකවෙන්සි එක වෙනස් වෙන්නේ මෙයාගේ තියෙන පීසෝ සහ පයිරෝ ඉලෙක්ට්‍රිසිටි එකත් එක්ක අපේ ඇඟට මේක highest energy එකක් තියෙනවා. මේක එනර්ජයිස් කරගන්නවා. මේක මිලි ඇම්පියර් 0.06 ප්‍රමාණයක් තමයි ඉපදවන්නේ. පීසෝ ඉලෙක්ට්‍රිසිටි එකයි පයිරෝ ඉලෙක්ට්‍රිසිටි. මේක ආකාර දෙකකට වෙනවා. ඒකත් එක්ක තමයි අර හොර එකේ බලපෑමක් ඇදෙන්නේ. මේ අරින්න මේකෙන් එහෙම වෙන්නේ. එහෙම නම් ඉතින් එහෙම ලෝකෙ වෙනස් වෙලා තියෙන්න ඕනේ. මේක එතකොට මේ මෙයාගාවේ ඉන්න එක මේකට වෙනස් වෙලා. ඔව් ඒකෙත් ස්ටෝන්ස් කීපයක් තියෙනවා. ලයිගයි ස්ටෝන්ස් සහ තව මේව කොහොම මේ ක්වාර්ට්ස් ටයිල්ට ඇවිත් මේක දැන් ලැපිස් ලැසුලි කියන ස්ටෝන් එක මේක ටයිගයි මේක ක්ලියර් ක්වාර්ට්ස් මේක ලැපිස් මේක සිට්‍රීන් මේක ක්ලියර් ක්වාර්ට්ස් සයිට් එකේ මේ ටික සේම් ස්ටෝන්ස්. ඒව කලර් කරපුවා එහෙම නෑ නේ. ඕක මෙහෙමයි මේක දැන් අපි මේක ගැන සාමාන්‍යයෙන් අර තව කෙනෙකුට අපි ගොරොස් දෙස් කියනවට වඩා අපේ ගැන අපිට කියන එක හොඳයි. මොකද මේකේ මූලාශ්‍රයන් අපි හරියට දැනගෙන නොකියුවොත් ඒක අපේ ඉමේජ් එක නෑ. දැන් අපි මේ දැන් මේකේ දෙයක් බලන්නේ මොන හරි දෙයක් ගලක් ගැන කියන්නේ අපේ නිවන තියෙන දැනුම පදනම් කරගෙන. එහෙම නැතුව ජස්ට් එකක් කියන්න තරම් එහෙම කියන එක සුදුසු නෑ. මොකද මම ජෙමොලොජිස්ට් කෙනෙක්. අපි එහෙම කියනවා නේ ඒක තව කෙනෙකුට පහර ගැසීමක් වෙනවා. අනිවාර්යයෙන්ම. මොකද මේකේ අගුණයක් කිව්වොත් අපිට මේක මම මුලින්ම කිව්වේ මේකට හරි උත්තරය. හරි ඉතින් මේක දීලා හොඳයි කියලා කියනවා. අපිට අර දේන වෙනවා මේක එතිකල් නෑනේ. මේ ගල් අපි මණිකාසරණාබල අධිකාරියේ පරිශ රසායනාගාරයේ චෙක් කළා සිටිපයි කරලා අන්තිම මේවා මමම මියන්මාර් ඉඳලා ලංකාවට ගෙනාවා. මම මේක රාමන් කියන ස්පෙක්ට්‍රම් එක ඒ වගේ FTIR වගේ ඇඩ්වාන්ස් ඇනලිටිකල් ඉන්ස්ට්‍රුමන්ට් වල දාලා චෙක් කරලා මේ වගේ නිර්වද්‍යතාවය තහවුරු කරලා තමයි අපි මේකේ තියෙන භෞතික විද්‍යාත්මක විදිහේ සාධකත් එක්ක මේවා කතා කරාට මේකේ ගැන අර තර්ඩ් ක්ලාස් මාකටිං කරලා මිනිස්සු රවට්ටන්නේ නැහැ. එහෙමනම් අපිට මේ ජාතික ආයතනයේ මේ අපි ඉන්නේ ජාතික මණිකාසරණාබල අධිකාරිය හැලියකොට ජාතික ආයතනයේදී අපිට එහෙම මේ විදිහට ඉන්න රැඳෙන්න මේක එතිකල් නැහැ. අපි ප්‍රමුඛ වෙලා තියෙන්නේ මේ සම්බන්ධ දැනුම දෙන ආයතනයක් තමයි අපි මේ සිලෝන් ජෙම් බිස්නස් ට්‍රේඩින් සෙන්ටර් ලංකා මැණික් ව්‍යාපාර පුහුණු මධ්‍යස්ථාන. අපි මේ මැණික් ව්‍යාපාරයේ මේ බුලියන්ස් කන්සෙප්ට් එක කියන බුලියන්ස් කියන සාක්ෂරතා මේ ලිටරසි එක අපි රටට දෙන ආයතනයක්. කියන මැණික් ව්‍යාපාරයේ කොහොමද මිනිස්සු දැනවත් ව්‍යාපාරය කරන විදිය. තියරි එක නෙවෙයි ප්‍රැක්ටිකලි මේක කරන විදිය අපි කියලා දෙන ආයතනය. මේක අපි ලංකාවේ ප්‍රමුඛ වංකිකය ආයතන. අපි තමයි මේක පළමු වතාවට මෙහි කරපු ආයතන ප්‍රමුඛ මුලින්ම ෆවුන්ඩර් මෙම්බර්ස් මේ වැඩේ කරපු. يعني අපේ විශ්වවිද්‍යාලය සහ වෙනත් විශ්වවිද්‍යාලවල RTI මැණිකාසරණාබල පුහුණු පර්යේෂණ ආයතන සහ වෙනත් ආයතනවල මැණික් විද්‍යාව කියන්නේ ජෙමොලොජි මැණික් සම්බන්ධව පාඨමාලාවක් කරන අයට ව්‍යාපාරයේ තියෙන බැරියක ක්‍රෝස් කරලා ඒකට තියෙන ඇක්සස් දෙන්න අපි මේ වන් ඩේ කියන පුහුණු වැඩමුළුවකින් පැය 10ක් පුරාවට ව්‍යාපාරය කරන හැටි කියලා දෙනවා. අපි කියලා දෙනවා කියන්නේ අපි ට්‍රේනින් එක දෙන්නේ අපි කරලා පෙන්නන. මැණික් සල්ලි දීලා මිලදී අරගෙන ඒවා කපලා උපදාලා ඒ වගේ උච්චලාගේ වැඩි කියලා ව්‍යාපාරය කරලා ඒ අත්දැකීම් අපි එකතු කරලා දෙන එක දවසේ. ඒක යාට තනියෙන් ප්‍රැක්ටිස් කරනවා. ඒක තමයි අපේ ආයතනයේ විශේෂත්වය. ඒ වගේ අපි මේ සම්බන්ධව අපි ඒකක් තියෙනවා. මේ සම්බන්ධව මොන හරි දැනගන්න අවශ්‍ය මේක කොහොමද? මේවා